අද සුභාස්සිරි තුළින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ modern and traditional mix එකකට අනුව ක්‍රියේට් වුණු soft colored elegant theme එකකට අනුව ක්‍රියේට් වුණු ලස්සන bridal shoot එකක් පිළිබඳවයි. ඉතින් මේ bridal shoot එකේ ගැන කතා කරන්න අද අපත් සමග එකතු වෙනවා beautician රසිකා ප්‍රියදර්ශිනී. ඉතින් රසිකා අපි මුලින්ම කතා කරමු සාමාන්‍ය ඕනම bride කෙනෙක් කියන ට්‍රැඩිෂනල් ලුක් එකක් ගන්න හදද්දී ඒගොල්ලන්ට අර යූස් කරන්න පුළුවන් කලර්ස් එහෙම හරිම ලිමිටඩ්. මේ ෂූට් එකෙන් ඔබ හයිලයිට් කරනවා ඩිෆරන්ට් කලර්ස් ටිකක්. අපි ඒ පිළිබඳව කතා කරමු. කොහොමද මේ ෂූට් එක ප්ලෑන් කරේ? මෙතනදී අපි බේබි බ්ලූ එකයි වයිට් කලර් එකයි තමයි ප්‍රධාන කලර්ස් හැටියට යොදාගෙන තියෙන්නේ. මගේ මොඩල් හැටියට මම අද තෝරගෙන තියෙන්නේ කෞෂි පෙරේරා. එයා ලස්සන ස්කින් එකක් තියෙන ලස්සන ගර්ල් කෙනෙක්. එතෙන්දී එයාට අපි තෝරගෙන තියෙන බේබි බ්ලූ කලර් එකයි වයිට් කලර් එකයි හරිම මෘදු අලංකාර කලර්ස් විදියට යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලම කලර් ප්‍රධාන අරමුණ කරගෙන තමයි මෙතනදී අද අපේ බ්‍රයිඩල් ෂූට් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. එතනදී අපිට ලොකු වෙනසක් දකින්න ලැබෙනවා. අපි යොදාගෙන තියෙන මේ කලර්ස් වලින් තමයි ඒ වෙනස අපි ඉස්මතු කරලා තියෙන්නේ. ඊළඟට රසිකා ඔබ මෙතන සිලෙක්ට් කරලා තියෙන මොඩල් කෞෂිට ගැලපෙනම සිම්පල් ෂාම් විදියට ලස්සන මේකප් එකක් කරලා තියෙනවා. මේ මේකප් එකේ හයිලයිට්ස් ගැන කතා කරමු. අපි මෙතනදී කෞෂිට යොදාගෙන තියෙන soft glam මේකප් එකක්. එතනදී මම අයි මේකප් එක ගැන කතා කරොත් එහෙම soft pink එකකුත් ඒ වගේම nude brown color එකකුත් පාවිච්චි කරලා තියෙනවා අයි මේකප් එකට. ඒ වගේම එයාගේ බේස් එකකට අපි යොදාගෙන තියෙන shine බේස් එකක්. ඒක එයාගේ ස්කින් එකට ගොඩාක්ම ගැලපෙනවා කියලා මම හිතනවා. ඒ වගේම එයාට එලිගන්ට් ලුක් එකක් දෙනවා මේ මේකප් එකෙන්. තවත් අපි යොදාගෙන තියෙනවට එයාට nude color lipstick එකක් තමයි මම මෙතෙන්දී මේකප් එකේ lipstick එක හැටියට යොදාගෙන තියෙන්නේ. රසිකා බියුටිෂන් කෙනෙක් වශයෙන් ඔබ දන්නවා සුන්දර මනාලියකගේ ලස්සන ඉස්මතු වෙන්නේ මේකප් එකේ යාගේ ඩ්‍රෙස් එකෙන් වගේම හෙයා ස්ටයිල් එකෙන්. හෙයා ස්ටයිල් එක කොහොමද මෙතනදී ප්ලෑන් කරේ? ඔව් චමිෂා. මෙතනදී ප්‍රධාන අංගය තමයි අපේ හෙයා ස්ටයිල් එක. ඉස්සරහින් බලනකොට හෙයා ස්ටයිල් එක හරියම නීට් හෙයා ස්ටයිල් එකක් විදිහට ඔබට පේනවා. මොකද අපි මෙතනදී යොදාගෙන තියෙන බ්‍රයිට් ට්‍රැඩිෂනල් මොඩර්න් කියන දෙකම මික්ස් වෙච්ච බ්‍රයිට් කෙනෙක් විදිහට තමයි අද වගේ නිරූපිකාවම නිර්මාණය කරලා තියෙන්නේ මේ බ්‍රයිඩල් ලුක් එක. එතනදී ඉස්සරහින් නීට් විදිහට මම එදා හෙයා ස්ටයිල් එක යොදාගන්න හේතුව තමයි මට එතනදී ට්‍රැඩිෂනල් තැල්ලක් යොදාගෙන තියෙනවා බ්‍රයිට්. ඒ වගේම පිටිපස්සෙන් ගත්තොත් එහෙම බ්‍රයිඩ්ගේ හෙයා එක බ්‍රේඩන් ස්ටයිල් එකක් තමයි යොදාගෙන තියෙන්නේ. බ්‍රේඩන් ස්ටයිල් එක කියන්නේ දැන් ගොඩාක් අය අතරේ ජනප්‍රියම හෙයා ස්ටයිල් එකක් තමයි. ඒක ට්‍රැඩිෂනල් බ්‍රයිඩ් කෙනෙකුට වගේ මොඩර්න් බ්‍රයිඩ් කෙනෙකුටත් ලස්සනට යොදාගන්න ගොඩාක් ගර්ල්ස්ලා මේ දවස්වල ගොඩක් කැමතියි. මේ හෙයා ස්ටයිල් එක ගොඩාක් ජනප්‍රිය හෙයා ස්ටයිල් එකක්. ඒ වගේම හෙයා ස්ටයිල් එකේ අතරින් පතරට මම යොදාගෙන තියෙනවා බ්ලූ කලර් කුඩා මල් කිලිති. ඒකෙන් හෙයා ස්ටයිල් එකට තව එලිගන්ට් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මට ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කරන්න මෙතනින් අවස්ථාවක් ලැබිලා තියෙනවා. සුළඟ වගේ දඟ කරන ඉති ඉති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන ඊළඟට රසික අපි කතා කරමු ඕනම බ්‍රයිඩ් කෙනෙක් මේ වගේ වෙස්ටර්න් සහ ට්‍රැඩිෂනල් කියන කන්සෙප්ට් දෙකම මික්ස් කරගෙන නිර්මාණයක් ක්‍රියේෂන් එකක් කරනවා නම් තමන්ගේ ඩ්‍රෙසින් එක පිළිබඳව ස්පෙෂලි සාරි එක ගැන කතා කරමු. කොයි වගේද සාරි එක ඔබ ප්ලෑන් කරේ? සාරි එක මට ප්ලෑන් කරනකොට මට සාරි එක නිර්මාණය කරලා දුන්නේ දිලානි. එයා ලස්සනට හැබැයි තාමත් කෙටි කාලයකින් මට සාරි එක නිර්මාණය කරලා දුන්නා. අපේ සාරි එකේ කලර් එක අපිට ඉස්සෙල්ලම හම්බුනේ ජුවලරි සෙට් එක. ජුවලරි සෙට් එක සිලෙක්ට් කරගත්තට පස්සේ තමයි චමීෂා මම සාරි එක ඉතිරි දේවල් හැම දෙයක්ම නිර්මාණය කරේ ඊට පස්සේ. ඉතින් අපිට ඕන වුණා දිලානිටත් මටත් ඕන වුණා ජුවලරි සෙට් එකට සාධාරණයක් වෙන විදිහට ඒක හයිලයිට් වෙන විදිහට මේ එතනදී සාරි නිර්මාණය කරන්න. එතනදී අපි මේ සාරි ජැකට් එක පප් ස්ලීව් එකක් තියෙන සාරි ජැකට් එක. ඒ වගේම කුඩා
බොකේ එකේ අපේ ජුවලරි වල තියෙන බේබි බ්ලූ එක යොදාගෙන සාරි එක වර්ක් කරලා තියෙනවා වයිට් කලර් සාරි එකට බ්ලූ කලර් ටච් එකක් එන විදිහට හරිම සිම්පල් සාරි එකක් තමයි අපි මෙතෙන් යොදාගෙන තියෙන්නේ. ජැකට් එකෙන් තමයි සාරි එකේට අලංකාරයක් දීලා තියෙන්නේ දිලානි. හිරි වැටුණු මගේ දෙතෝලේ සීතල නැති කරලා හැංගිච්ච ඔය සුසුමේ උණුහුම මට දීලා හද ගැස්ම අද ඔබේ නම් හොඳටම වැඩි දීලා කුළුඳුල් හැඟුමේ රසදී ඊළඟට රසික අපි කතා කරමු ලස්සන්ට නිර්මාණය වුණු මේ සාරි එකේ ලස්සන තවත් ඉස්මතු කරනවා අය යූස් කරන මෙතනදී ඔබ සිලෙක්ට් කරලා තියෙන ජුවලරි තුලින්. අපි ජුවලරිස් පිළිබඳව කතා කරමු. මෙතනදී ජුවලරි ගැන කතා කරොත් එහෙම මිස්ටර් චාමික තමයි මට ජුවලරි නිර්මාණය කරලා දුන්නේ. ඊටම අලංකාර විදිහට ට්‍රැඩිෂනල් ජුවලරි සෙට් එකක් ගෝල්ඩ් කලර් ටච් එකක් එක තියෙන ජුවලරි සෙට් එකක් තමයි මම මෙතනදී යොදාගෙන තියෙන්නේ මගේ මොඩල් එකට. අවසාන වශයෙන් රසික අපි කතා කරමු මේ බ්‍රයිඩ්ගේ හෙයා එක මේකප් එක ජුවලරි සාරි මේ හැම දෙයකටම මැච් වෙන ඔබ ලස්සන හයිලයිට් වෙන බොකේ එකක් කරලා තියෙනවා ෆ්ලවර් බොකේ එකක්. ඒ පිළිබඳව කතා කරමු. ඔව් මට බොකේ එක නිර්මාණය කළා දුන්නේ විනෝ. ඒ බොකේ එකේ අලුත්ම ස්ටයිල් එකක් තියෙනවා. ගොඩාක් ගර්ල්ස්ලා කැමති මේ වගේ ස්ටයිල් පාවිච්චි කරන්න. ඒ වුණත් ගොඩක් වෙලාවට මේ බොකේ එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ෆොටෝ ෂූට් එකකට ඒ වගේ දෙයකට තමයි. දැනට ගොඩාක් මම නම් දකින්න අඩුයි ටිකක් ට්‍රැඩිෂනල් බ්‍රයිඩ්ලා අතරේ බ්‍රයිඩ්ලා මේ බොකේ එක පාවිච්චි කරනවා. හැබැයි ලස්සනයි. ගොඩක් කෙනෙකුට පාවිච්චි කරන්න අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වගේ බොකේ එකකින්. ඒකේ බොකේ එකකින් ගොඩාක් අලංකාරයක් එක් වෙලා තියෙනවා වයිට් කලර් බෑග්ග්‍රවුන්ඩ් සාරි එකට, ගෝල්ඩ් කලර් ජුවලරි වලට. ඒ ටික ඔක්කොම එකතු වුණාට පස්සේ අපේ බ්‍රයිඩ්ට අලුත් නිර්මාණයක් ඒ වගේම ලස්සන නිර්මාණයක් කරන්න අපිට මේ බොකේ එකත් ලොකු පිටුහලක් වෙලා තියෙනවා. හෙයා ස්ටයිල් එකේදී අපිට බ්‍රයිඩ්ගේ මූණට ගොඩාක් එළියක් එනවා මේ බ්ලූ කලර්, බේබි බ්ලූ කලර් එක යොදාගෙන ඕෆ් වයිට් එක ඒ වගේම ගෝල්ඩ් කලර් එක යොදාගෙන අපි මේ කරලා තියෙන නිර්මාණය. ඒ වගේම මට මෙතෙන්දි කියන්න ඕනේ මගේ බ්‍රයිඩ්ගේ ගෲම් හැටියට ඉන්නේ අද විහඟ. විහඟගේ අවුට්ෆිට් එක නිර්මාණය කරලා තියෙන සුජිත් ගමගේ. ඊටාමත් අලංකාර විදියට සුජිත් ගමගේ අපිට මෙම නිර්මාණය කරලා දුන්නා. ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින මනාලියකට වෙස්ටර්න් ඇන්ඩ් ට්‍රැඩිෂනල් තීම් එකකට අනුව යනවා නම් soft coloured elegant colour theme එකේ තුලින් ඇයගේ bridal dressing එක තවත් ඉස්මතු කරලා ලස්සන කරලා highlight වෙන bridal dressing එකක් create කරගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර කතා කරන්න අද සුභාසිරි අපත් සමග එකතුනේ beautician රසිකා ප්‍රියදර්ශිනී.